මේ හොරු සහ වංචාවන් ගැන කතා කරන්නේ. දැන් මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා මේ ගිය අවුරුදු දෙක තුලේම සුදේව මේ ආණ්ඩුවේ මැති ඇමතුරු තනිකර කතා කරේ ඔය ගැනනේ. මේ ආණ්ඩුව ගිය අවුරුදු දෙකේම මන්ත්‍රීතුමා ඔබතුමා පිළිගන්න ඕනේ. ඔව් අපි කතා ඊට කලින් මේ අපේ හරිත මන්ත්‍රීතුමාලා එහෙම විපක්ෂයේ ඉන්න කාලේ මට මතකයි ලැම්බෝගිනි කතාව ඉස්සෙල්ලාම ගෙනාවේ මෙතුමා. මොකද හැබැයි මෙතුමාට ආණ්ඩුවේ සැලකුවේ නැහැ බලයට ආවට පස්සේ. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මුජිබ මන්ත්‍රීතුමා ඔබතුමා පිළිගන්න ඕනේ. මඩ ගහන්න පටන් ගත්තේ හරිත මන්ත්‍රීතුමාලා සහ ඒ තරුණ එක්සත් ජාතික පක්ෂයේ දා පසුපෙළ මන්ත්‍රීවරු. හැබැයි අද එතුමන්ලා ඉන්නේ තාම පසුපෙළේ. ඒක අපිට අදාළ කාරණා එක පක්ෂ ප්‍රශ්නයක්. හැබැයි දැන් මේ අවුරුදු දෙකක් ගිහිල්ලත් මේ කතා කරනවානේ. හැබැයි දැන් මේ ආණ්ඩුව වෙන මංචා ගැන. දැන් මේ ආණ්ඩුවේ ඩිෆෙන්ඩර් ප්‍රශ්නයක් ආවා. එක්තරා මන්ත්‍රීවරයා ළමෙක් උස්සගෙන ගියා ඩිෆෙන්ඩරේ. තවත් ඇමතිවරයෙක් මිනිස්සුෙක්ව හප්පගෙන ගියා. හැබැයි මේවට ගන්න තීන්දුව මොකද්ද? මේවට ක්‍රියාත්මක නීතිය මොකද්ද? ඩිෆෙන්ඩර් එක නඩුවක් යනවාද? අපි දැක්කනේ ගිහිල්ලා එළියට ගියපු විදිහ අතට ආපු දේ මන්ත්‍රීතුමා ඔබතුමා පිළිගන්නවද? ෂණයෙන් නැපැහිම ලැබෙනවා. ඔබතුමා පිළිගන්නවද? නඩුවක් යනවා ඒක. නඩුව යනවා. ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරයෙක්ට නීතිය ක්‍රියාත්මක කරන ආකාරය සහ ඔය මන්ත්‍රීවරයා නීති ක්‍රියාත්මක මන්ත්‍රීවරයෙක් නීති ක්‍රියාත්මක ආකාරය දෙපැත්තක් තියෙන බව ඔබතුමා පිළිගන්නද? නෑ මම කියන්නේ ඒක නඩුවක් යනවනේ. ඒක නිකන් අත්හැරලා නෑ. ඔබතුමා කාලේ නඩුත් අතුරු දාන්න ඕන. ඒකයි මම නඩුත් තිබුණේ නෑ. සමහර ෆයිල් පිටින් අතුරු දාන්න. ඔබතුමා ඒ ගැන පිළිගත්තු එක ගැන ඒකයි මම ස්තුතිවන්ත වෙනවා. ඒකම අද මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතුරු ගැන පැමිණිලි ඉදිරිපත් කරලා තියෙනවා. টপ 10 එකෙන් ඉදිරිපත් කරලා තියෙනවා මහින්දානන්ද ඇමතුමාගේ ප්‍රධානත්වයේ කමිටුවක් දාලා අපි ඒක ඉදිරිපත් කරලා. හැබැයි මේ පිළිබඳව සුදේව අද වෙනකන් කිසිම පරීක්ෂණයක් නැහැ. මේ පිළිබඳව අද මේවා ගැන කතා කරන්නේ නැහැ. දෙකෙත් ඉදිරිපත් කරව top 10. මේවා ගැන කතා කරන්නේ නැහැ නේ මන්ත්‍රීතුමා 2002 පැත්තක තියන්නකෝ 2002 ආණ්ඩුව වෙනස් වුණානේ. දැන් මෙහෙමනේ මන්ත්‍රීතුමා 2002 ආණ්ඩුව වෙනස් වුණා. තේරුමක් නැහැ. 2002 ආණ්ඩුව වෙනස් වෙලා අපේ ආණ්ඩුවත් වෙනස් කරලා ඔබ තමුන්වහන්සේලාගේ ආණ්ඩුව ගෙනාවේ අපිට වඩා හොඳ දෙයක් කරන්නනේ. ඔව්. දැන් මේවත් හොයන්නකෝ. ඔව් හොයන්න ඕනේ. මහ බැංකුව බැඳුම් කරේට මොකද උනේ? දැන් පරීක්ෂණ යනවනේ. කොහෙද පරීක්ෂණ අපි හැංගුවේ නැහනේ. පරීක්ෂණ දැන් ඔබතුමා දන්නවනේ දැන් ජනාධිපති කොමිසම දාලා යනවනේ. කොමිසම් දදා ඉන්න. නෑ ඒක ජනාධිපතිතුමා දැන් ඊයේ පෙරේද ජනාධිපතිතුමා කිව්වනේ දැන්. හොඳයි අපි අවස්ථාව දෙමු. අපි බලාගෙන ඉන්නවා. ජනාධිපතිතුමා ගන්න තියෙන සාමාන්‍ය පුරවැසියට මේ අපේ හරිත මන්ත්‍රීතුමා ඔබතුමා නීතිඥයෙක්නේ. සාමාන්‍ය මිනිස්සෙක්ට වගේ චෝදනාවක් આવත් ඉස්සෙල්ලාම කරන්නේ තමන්ගේ ව්‍යාපාර කිරීම පිළිබඳව తాවකාලිකව අපිටවන. නැද්ද? දැන් මේ සමාගම නිම කරාද? මේ මොකද්ද දැන් බොන්ඩ් ට්‍රේඩ් කරන්න බැඳුම් කර මේවා කරන්න සාමාන්‍ය නීතිය තමයි එවැනි චෝදනාවක් ආවොත් తాවකාලිකව නවත්තනවනේ. දැන් මේ අර්ජුන ඇලෝසියස් මහත්තයාගේ මුදලාලිගේ කඩේ නැවතුවද? එහෙම එකක් නැහැ නේ මන්ත්‍රීතුමා. අපි ඒක ඔබ තමුන්නාසලා මොනවද? ඔබතුමාගේ මම ප්‍රශ්නයක් කියන්න බෑ. ඔබතුමාගෙන් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා රංජන් රාමනායක මහත්මයා පන්තුරේ මම ප්‍රශ්නයක් අහුවානේ. මේ අපේ අර්ජුන ඇලෝසියස්ගේ මේ කවුද එතුමාගේ මේ මගේ යාළුවා. ඔව්. ඒ කියන්නේ ඔබතුමාලත් එක්ක මීට කලින් ඔය සම්බන්ධකම් තිබුණානේ. අපිත් එක්ක සම්බන්ධකම් තිබ්බනන්ද අපේ ගෙවල් වල කන්න බොන්න ආපු මිනිස්සු දාලා හිරේ දැම්මනේ. අල්ලලා දාන්නකෝ. ඉවරයිනේ. නෑ මම කියන්නේ එහෙම සම්බන්ධකම් තිබුණානේ ඔබතුමා උත්තර දුන්නේ නෑ ඒකට. අපේ යාළුවෝ පොඩි කාලේ යාළුවෝ ඔබතුමාත් යාළුවෝ ඔබතුමා අපේ තාත්තා දෙක 93 පාදයාත්‍රාත් ගියා. ඔව්. ඔබතුමා නෑ කියන්න බෑනේ. හරිද මන්ත්‍රීතුමාත් යාළුවා. හැබැයි යාළුකම සහ හොරකම කියන්නේ දෙකක්. එතනද අපි හොරකමට විරුද්ධව කතා කරන්නේ. හැබැයි අද මෙතන ඔබ තමුන්නාස්ලාගේ අපි අහන්නේ ඔබතුමාලා මේ එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් හර්ෂ මන්ත්‍රීතුමා පිටිපස්සේ ඉඳන් කෑ ගහන මන්ත්‍රීවරුනේ නේ. හැබැයි මොකද්ද ඔබ තමුන්නාස්ලාගේ හඬට වෙලා තියෙන්නේ? නෑ අඩු ගානේ පක්ෂේ හඬ තියෙනවා. හඬ තියෙනවා වැඩ නැති එක තමයි මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. හඬ තියෙනවා. හැබැයි අපේ ආණ්ඩුවක් ආවම අපි මේ සියලුම වංචා ගැන හරියට හොයනවා. ඔය FCID එක වගේ හොර පොලිස් කඩයක් දාලා නෙවෙයි. මොකද FCID එකේ වැඩ කටයුතු පිළිබඳව අපි ඉදිරියේදී මේ පිළිබඳව අපි කතා කරමු. මේ පිළිබඳව මම දැන් හර්ෂ මන්ත්‍රීතුමා මේ සාකච්ඡා වෙලාවේදී මම කතා කරන්න යන්නේ නැහැ සුදේ.